අරගල රැල්ල ලංකාව අපිට හොඳටම උනාන බංග්ලාදේශය මෙම ක්‍රියාත්මක වෙනවා. මේවා පිටුපස භූදේශපාලන හස්තයන් ඉන්නෝ කියන එක කියන්න පුළුවන්. සමහරලාට එම චෝදනා තියෙනවා. ඒවා ඔප්පු වෙලා තියෙනවා විවිධ කියපු කතාත් එක්ක. ඒවට මුදල් ලැබෙන ආකාරය සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්නයන් තියෙනවා. කතා කරලා තියෙනවා. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕන කාරණය තමයි ඇත්තටම ගත්තොත් මේකේ ප්‍රතිඵල කොයි විදිහටද අපිට ලැබුණේ කියලා ඉවරලා. ඇත්තටම මේ විරෝධතා ව්‍යාපාර අරගල ක්‍රියාත්මක කිරීම පැවති ආණ්ඩු පන්නා හැරීම මේවා ලංකාව බලද්දී අනිකුත් රටවල් එක්ක ගන්නකොට ඉතාමත් හොඳ තත්ත්වකින් මේක අවසන් කරගන්න පුළුවන් වුණා කියලා කියන්න පුළුවන්. මොකද මෙතනදී ජනාධිපති මන්දිරයේ පීනුවක් කියලා, විරෝධතා දැක්වුවා කියලා, කඩා බිඳ දැමුවා කියලා, එතනින් හට ගිනි තැබුවේ නැහැ කියලා හිතන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගිනි තබා ගන්න බැරි වුණා 100ගේ වැඩ 100 හිටපු හින්දා තමයි ඔහොම ගියේ. ඒ කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කුළුණ අපේ රටේ බිඳ දමා ගන්න විදිහක් තිබ්බේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ පද්ධතිය මෙහෙදි ගිනි තිබ්බා වගේ ගිනි තියා ගන්න විදිහක් තිබ්බේ නැහැ අධිකරණ සම්බන්ධයෙන්. ඒ වගේම වස්තාදායකය ගිනි තියා ගන්න විදිහක් තිබ්බේ නැහැ. විධායකයේ පැන ගියාට විධායකයේ තිබිච්ච ලක්ෂණ ටික අයින් කරගන්න පුළුවන් වුණේ නැහැ. ඒ කියන්නේ අර ලාල්කාන්ත මහත්මයා එක වෙලාවක කියන්නේ ඔක්කොම කරා අපි මේක හැරවුවා රහෙට නමුත් හරව ගන්න බැරි වුණා. මොකද අනිත් කුළුණ එතනින් ඇවිල්ලා බලය අරගෙන ගියා කියලා ඒ දවස්වල කිව්ව ලාල්කාන්ත මහත්මයා මට මතකයි.